අයිබෝන් මම ලහිරුද රංජය පරිගණක මුදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ එතිකල් ලැකින් පන්තියත් එක්ක. ඉතින් මේ මොකද්ද මේ හැකින් සහ එතිකල් ලැකින් කියලා කියන්නේ? හැකින් සහ එතිකල් ලැකින් අතර වෙනස කෙස් ගහක වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඒකෙන් අපි මේක හරි පරිස්සමින් කරන්න ඕන. මොකද එහෙම නැතුනොත් අපි අමාරුවේ වැටෙන්න පුළුවන්. අපි බලමු හැකින් සහ එතිකල් ලැකින් අතර තියෙන වෙනස මොකද්ද කියලා. හැකින් කියලා කියන්නේ මෙහෙම දෙයක්. මම ඔන්න ඔයාලගේ ගෙදරට හොරෙන් එනවා. ඒතර මම හොරෙක් වෙනවා. මම නමුත් ඔයාලගේ ගෙදරට එන්නේ දොරට තට්ටු කළා ඔයාලගේ අවසරය අරගෙන එන්න කලින් ඔයාලට කෝල් එකක් දීලා අන්න ඒ විදියට අවසර අරගෙන තමයි මම ඔයාලගේ ගේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්නේ. ඒතකොට මම හොරෙක් නෙවෙයි. අන්න හැකින් සහ එතිකල් ලැකින් අතර වෙනස මොකද්ද කියන එක දැන් ඔයාලට ටිකක් පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේක අපි ගැඹුරට යනකොට ඔයාලට ගොඩාක් තේරෙයි. ඉතින් මේ හැක් කරොත් ඒක නීති විරෝධී ක්‍රියාවලියක්. නමුත් මම කෙනෙක්ගේ අවසරය අරගෙන ඒක කරලා බැලුවොත් ඒක නීති විරෝධී ක්‍රියාවලියක් නම් නෙවෙයි. ඒකින්ද ඔයාලා දේවල් කරද්දී හරි පරිස්සමින් කරන්න ඕන. මොකද කෙස් ගහක වෙනසක් නේ තියෙන්නේ. මම මේකේ දේවල් උගන්වනවා කම්පියුටර් ලොක් කරන්න. ඒ කියන්නේ කම්පියුටර් ලොක් කරනවා කියලා කියන්නේ දත්ත මැකෙන්නේ නැතුව කොහොමද කම්පියුටර් ලොක් කරන්නේ කියලා. ඒ වගේම ෆෝන් වල ලොක් කරන්න කියලාත් දෙනවා. ඒකෙදිත් දත්ත මැකෙන්නේ නැතිව ෆෝන් වල ලොක් කරන විදියත් මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ වර්ඩ් එක දන්න ඕනේ කවුරුත්ම පාවිච්චි කරන මේ වර්ඩ් එකේ ලොක් කරලා තියන්න පුළුවන්. අනිත් අයට බලන්න බැරි වෙන්නේ. අන්න ඒකේ ලොක් එක කඩන්න මම කියලා දෙනවා. ඊට පස්සේ Excel, PowerPoint, Access මේවත් ලොක් කරන්න පුළුවන්. මෙන්න මේවා ලොක් දාලා තියෙන ඒවා මේවා ලොක් කරන්න මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේව කියලා දෙන්නේ කාටවත් හිංසාවක් පීඩාවක් කිරීමේ අරමුණෙන් නෙවෙයි. ඔයාලට පාස්වර්ඩ් එක දාලා තිබුණොත් ඒක අමතක වුණා කියලා හිතමුකෝ. අන්න එතකොට ඔයාලට අවශ්‍ය වෙන එක මුරපදේ අමතක වෙලා තියෙන වෙලාවක ලොක් එක කඩා ගන්න. ඒවට තමයි මම කියලා දෙන්නේ. නැතුව බ්ලැක් හැට් හැකින් කරන්න නන් නෙවෙයි. බ්ලැක් හැට් හැකින් කියලා කියන්නේ නීති විරෝධී ක්‍රියාවලිය. ඒකනේ මම කිව්වේ. එහෙම වුණොත් ඔයාට සිරදඬුවම් පවා විඳින්න වෙනවා. මතක තියාගන්න අනුන්ගේ දත්ත හොරෙන් බලන එක නීති විරෝධී ක්‍රියාවලියක්. හරිද? ඉතින් මේ ඔයාලා දැනගෙන තියෙන්න ඕන ඔයාගේ කම්පියුටර් ලොක් එක අමතක වුණොත් ලොක් එක කඩන්න, ඔයාගේ ෆෝන් එකේ ලොක් එක අමතක වුණොත් ලොක් එක කඩන්න දත්ත මැකෙන්නේ නැති වෙන්න. වර්ඩ් ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. වර්ඩ් ෆයිල් එකේ පාස්වර්ඩ් අමතක වුණොත් ලොක් එක කඩන්න ඔයාලා දැනගෙන තියෙන්න ඕන. ඉතින් ඒවට තමයි මම කියලා දෙන්නේ. ඊට පස්සේ බිට් ලොක් කඩන්න. බිට් ලොක් එක කියලා කියන්නේ ඔය C පාර්ටිෂන් එකකට දාන්න පුළුවන් ලොක් එකක්. D පාර්ටිෂන් එකට දාන්න පුළුවන් ලොක් එකක්. අන්න ඒ ලොක් කරන්නත් මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ Wi-Fi hacking කරන්න. Wi-Fi hacking කරන්න අපේ කට්ටිය හිතන්නේ බෑ කියලා. නෑ Wi-Fi hacking කරන්න පුළුවන්. මේකට තියෙනවා ක්‍රමවේද. අන්න Wi-Fi hacking කරන ක්‍රමවේදත් මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ Bluetooth hack කරන්න පුළුවන්. ඊට පස්සේ පිටරට WhatsApp numbers ගන්න. ඊට පස්සේ දුරස්ත පරිගණන ප්‍රවේශ වෙන්න. ඒ වගේම Kali Linux. ඊට පස්සේ ෆිෂින් ඇටැක් කරන විදිය. මොකද්ද මේ ෆිෂින් ඇටැක් එකක් කියලා කියන්නේ? ෆිෂින් ඇටැක් එකක් කියලා කියන්නේ පරිශීලකයා රවටා ඔහුගේ සංවේදී දත්ත ලබා ගැනීම. ඒ කියන්නේ මෙහෙම කතාවක්. පරිශීලකයාගේ තියෙන යූසර් නේම් එක, පාස්වර්ඩ් එක, බැංකු account numbers ඒවා රවට්ටලා ලබා ගන්න එක. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ඔයාලට තේරෙන විදිහට මම මෙහෙම කියලා දෙන්නම්කෝ. ඔයාලා මං හිතන්නේ කොළඹ කොටුවට ගිහිල්ලා ඇති. මේ කොටුවට ගියාට පස්සේ අපි එකම භාණ්ඩය තැන් කීපයක තියනවා දැකලා ඇති. හැබැයි එක තැනක තියෙනවා මිල වැඩියට, එක තැනක තියෙනවා මිල අඩුවට. එකම භාණ්ඩය. එතකොට අපි හිතමුකෝ උදාහරණයක් විදියට මේ ෆෝන් එක කියලා. මේ ෆෝන් එක තැනක ලක්ෂයයි. නමුත් තව තැනක තියෙනවා ඒ ෆෝන් එකම 50000ට. දැන් ඔයාලට ගන්න ගියාම මාර කේස් එක. එක තැනක ඒ ෆෝන් එකම ලක්ෂයයි, එක තැනක ඒ ෆෝන් එක 50000යි. මොකද කරලා තියෙන්නේ? අනුකරණය කළා තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අරගේ කොපි එකක්. ඔරිජිනල් එකේ කොපි එකක් තියෙනවා අඩුවට. දැන් කොටුවට ගියාට පස්සේ මේ වගේ ෆෝන් අපට ඕන තරම් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔය වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඕන තරම් තියෙනවා. ඔරිජිනල් එකයි ෆේක් එකයි. අපිට හිතා ගන්න බෑ. මටත් හිතා ගන්න බෑ ඔරිජිනල් එක මොකද්ද ෆේක් එක මොකද්ද කියලා. සමහර තැන්වලදී මාවත් රැවටෙන තරම් ඒකට ගොඩාක් හොඳට ඒවා හදලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි වුණත් ඇන්දෙන විදිහට හදලා තියෙනවා. හරිද?
ටිකක් අපිත් දෙයක් ගන්න ගියාට පස්සේ සෑහෙන හිතලා බලලා තමයි ගන්න මේක ඔරිජිනල් එකද ෆේක් එකද කියලා. ඒ කියන්නේ අල්ලගන්න බැරි තැනටම හදලා තියෙන හින්දා. මෙන්න මේ වගේම අපේ කට්ටිය මෙහෙම දෙයක් කරනවා. ෆිෂින් කරන්න කියන්නේ මෙහෙමයි. ඔයාලා දන්නවා Facebook එක. අපි හදනවා Facebook එක වගේම වෙබ්සයිට් එකක්. හැබැයි ඒක Facebook එකේ වගේ තිබුණට තියෙන්නේ පළවෙනි පිටුව විතරයි. ඊට එහා දෙයක් නැහැ. ඊමේල් තියෙන Gmail එකේ පළවෙනි පිටුව විතරයි අපි හදන්නේ. ඔය වගේ අපි සෑම සමාජ මාධ්‍යයකම පළවෙනි පිටුව විතරක් හදනවා. හදලා අපි ඒකේ ලින්ක් එක යවනවා. මුරපදේ ලබා ගන්න ඕන පුද්ගලයා ළඟට යවුවට පස්සේ එයා හිතනවා මේක ඇත්ත Facebook එක කියලා. එයා මොකද කරන්නේ? user name එකයි password එකයි ගහලා log වෙනවා. එහෙම නැත්නම් email address එකයි එහෙම නැත්නම් phone number එකයි password එකයි ගහලා log වෙනවා. අන්නේ ගහන email address එකයි එහෙම නැත්නම් phone number එකයි password එකයි Facebook එකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. අන්නේ email address එක password එකයි අපේ ගාවට ලැබෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ phishing attack එකක් කියලා. එහෙමත් නැත්තම් ඔයාලට තව මම මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලා දන්න ඕනේ මාළු. ඔය වැව් වල ඉන්න මාළු, මුහුදේ ඉන්න මාළු. ඔය මාළු අල්ලන්න දානව ඇමක්. ඇමක් දානවා කියලා කරන්නේ ඔකට මාළුව රවට්ටන්න දෙන කෑම එකක්නේ. මාළුවට නිකන් රැවටෙන්න නැතුව මාළුව අල්ලගන්න බෑ. අපි මෙහෙම අත දාගෙන හිටියම මෙන්න මෙහෙ වරේ මාළුව මට බඩගිනි එහෙම කිව්වා කියලා මූ මේ අපේ දෝතට ඇවිල්ලා ඉන්නේ නෑනේ. හරිද? එහෙම ජීවිත පරිත්‍යාග කරන මාළුව මම දැකලා නෑ. එහෙනම් මාළුව රවට්ටලා තමයි අල්ලගන්න වෙන්නේ. මාළුව නැහෙන්නේ කටින්දනේ. ඔය ෆිෂින් ඇටැක් වලදී මිනිස්සු නැහින්නේ අතින්ද තමයි ටච් කරලා. හරිද? මාළුව නැහෙන හා සමානයි ෆිෂින් ඇටැක් එක. දැන් මාළුව මරා ගන්න ඕන හින්දා අපි මොකද කරන්නේ? මාළුව රැවටෙන්න බත් ඇටයක් ගහනවා, බිලි පිත්තක ගහලා වතුරට දානවා. එහෙම නැත්නම් කූඩැල්ලෙක් බිලි පිත්ත ගහලා ඉවරලා වතුරට දානවා. එහෙම නැත්නම් ඒ හා සමාන ඇමක් පාවිච්චි කරලා වතුරට දානවා. මාළුව හිතනවා මේ තියෙන රස කෑමක් කියලා මාළුව කනවා. කනකොට මොකද වෙන්නේ? අර බිලි පිත්තේ ඇමේ පටලැවෙනවා මාළුවගේ කට පටලැවුණා පස්සේ මොකද වෙන්නේ? මාළුවා නැහිනවා. ඇදලා ගන්න පුළුවන්. කට හින්දනේ මාළුව නැහින්නේ. ඒ වගේම තමයි ෆිෂින් ඇටැක් එකේදීත් වෙන්නේ මොකද? අපේ කට්ටිය නැහින්නේ ඕන් නැති රෙද්දවල් ක්ලික් කරන්න ගිහිල්ලා. කවුරු හරි යාළුවෙක් එවන ලින්ක් එකක්. මෙන්න මේක පොඩ්ඩක් ගිහිල්ලා බලපංකෝ කියලා එව්වට පස්සේ ඒක ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ Facebook එක වගේම එනවා. ආවට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ email address එකයි password එක ගහලා log වෙනවා. එතකොට ඒක Facebook එකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඒක ෆිෂින් එකක්. එතන මොකද? email address එක password එකයි අර පළවෙනි පිටුව හදපු කෙනාට යනවා. ඉතින් මාළුව කටින්ද නැහෙනවා වගේ තමයි ඔයාලගේ ඇඟිල්ල හින්දා තමයි තමන්ගේ සංවේදී දත්ත පිටස්තර පුද්ගලයන්ට ලැබිලා තමන්ගේ පෞද්ගලික දේවල් ලීක් වෙන්න ගන්න එතකොට. ඉතින් මං හිතන්නේ ෆිෂින් ඇටැක් ගැන ඔයාලට ටිකක් තේරෙන්න ඇති. ඉතින් ෆිෂින් ඇටැක් කියන එක මේ මිනිස්සෙක් රවට්ටල ලබා ගන්න එක මිස හැකින් ක්‍රමවේදයක් නම් නොවේ. තේරුණා? හරි. ඉතින් මේ ෆිෂින් ඇටැක් එකක් කරන්න ඉස්සර නම් ඔය තිබුණා වෙබ්සයිට් ගොඩාක් තිබුණා. දැන් ওই තියෙන වෙබ්සයිට් ඒවා වැඩ කරන්නේ නැහැ. ඉතින් ඉස්සර තිබුණා මෙන්න මේ වගේ ෆිෂින් ඇටැක් වලට තිබිච්ච වෙබ්සයිට් තිබුණා FK page කියලා තිබුණා. ඊට පස්සේ Isha Shadow කියලා තිබුණා. ওই වගේ ගොඩාක් තිබුණා. ඉතින් ඒව දැන් වැඩ කරන්නේ නැහැ. එක්ක අපි මේකක් හදා ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකේ තියෙන Termix කියලා එකක්. මේ Termix එක අරගෙන ඒකට දාගන්න ඕන GitHub එකට ගිහිල්ලා. GitHub එකේ තියෙනවා GitHub website එකේ තියෙනවා මේ Termix එකට දාගන්න කෝඩ් ටික. ඒකේ තියෙනවා Izzat phishing කියලා. Izzat Fisher කියලා තියෙනවා. අන්න ඒ කෝඩ් ටික දාලා ඉවරලා ෆිෂින් ඇටැක් කරන්න පුළුවන්.
ගොඩාක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පළවෙනි පිටු ටික ඒකේ හදලා තියෙනවා. එතකොට ඒක හරහා මිනිස්සු රවට්ටලා Facebook එකේ TikTok එකේ වගේ දේවල් සමාජ මාධ්‍ය වල මුරපද ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ දර්ශනය වෙනවා. ඒක බලන්න මොනවද ගන්න පුළුවන් කියලා. මම මේ ටයිම් එකේ ඒව කියලා දෙන්න යන්නේ නැහැ. අපි ඒක ෆිෂින් ගැන අපි වෙනම කතා කරමු. ඉතින් මම හිතනවා දැන් ඔයාලට ෆිෂින් ගැන ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා. අපි දැන් බලමු ඩික්ෂනරි ඇටැක් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. මේ ඩික්ෂනරි ඇටැක් එකක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. හැකර් කෙනෙක් විසින් හදා ගන්නවා කලින්ම පාස්වර්ඩ් ලිස්ට් එකක්. මෙහෙම හිතමුකෝ. දැන් ඔයාලා පාස්වර්ඩ් එක විදිහට පාවිච්චි කරනවා මෙහෙම දේවල්. 1 2 3 4 1 2 3 ඊට පස්සේ ඇඩ්මින් ඊට පස්සේ 1996 97 1998 99 2004 ඔහොම කියලා අවුරුදු ටිකක් සමහර කට්ටිය ඩික්ෂනරි වලට දාගන්න. මොකද සමහර කට්ටිය උපන්දිනෙත් පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ දින දාගන්න පුළුවන්. සමහර කට්ටිය අන්න එහෙම පාස්වර්ඩ් මිලියනයක් විතර හදා ගන්නවා නෝට් පෑඩ් එකක. අන්නේ පාස්වර්ඩ් මිලියනය අපි මොකද කරන්නේ ඩික්ෂනරි ඇටැක් එකක් කියලා කියන්නේ ඒ මිලියනය පාවිච්චි කරනවා තවත් software එකක් භාවිතා කරමින් Facebook එකට හරි එහෙම නැත්නම් lock එක කඩන්න ඕන එකට අර ඩික්ෂනරියත් එක්ක සම්බන්ධ කරමින් ඇටැක් කරලා කොයි හරි මොහොතක lock එක අරින්න try කරනවා. අපි මෙන්න මේ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ ඩික්ෂනරි ඇටැක් එකක් කරනවා කියලා. ඉතින් මෙහෙම කිව්වට ඕක තේරෙන්නේ නැහැ. මම කරලා පෙන්නනකොට ඔයාලට තේරෙයි මොකද්ද මේව කියලා. අපි දැන් බලමු මොකද්ද මේ brute force attack එකක් කියලා කියන්නේ කියලා. brute force attack එක dictionary attack එකට වැඩිය පොඩ්ඩයි වෙනස් වෙන්නේ. මේකෙදි කලින් සාදා ගන්නා ලද dictionary එකක් නැහැ. ඒ කියන්නේ password මිලියනයක් විතර එකතු කරලා හදපු dictionary එකක් නැහැ. දැන් dictionary attack එකේදී තියෙන මිනිස්සු බහුලවම භාවිතා කරන මුරපදනේ හදාගන්නේ. එතකොට lock එක අරගන්න තියෙන වේගය වැඩි. ඩික්ෂනරි ඇටැකින් කරන්න බැරුණාට පස්සේ තමයි අපි brute force attack එකට එන්නේ. මේකෙදි වෙන්නේ password එකේ 1 දාලා try කරනවා. ඊට පස්සේ 1 1 1 2යි. 1 1 1 1 3යි. 1 1 1 1 1 4යි. 1 5යි. 1 6යි. 1 7යි. ඊට පස්සේ ඕම ගිහිල්ලා ඉවරනාම 9ට වගේ ගියාම ආපහු පටන් ගන්නවා 2. 2 1යි 2 2යි 2 3යි 2 4යි 2 5යි 2 6යි. ඕම ඉලක්කම් ටික හදා ගන්න. ඊට පස්සේ ඒව 2යි, ඒව 3යි, ඒව 4යි. ඊට පස්සේ B ඒව 1යි, B ඒව 2යි, B ඒව 3යි, B ඒව 4යි. ඔහොම try කරනවා. හරිද? ඔහොම ඊට පස්සේ මෙයා try කරන මැදට add දාලා බලනවා, මැදට hash දාලා බලනවා, මැදට dollar දාලා බලනවා, ඉලක්කම් දාලා බලනවා. ඔන්න ඔහොම කරනකොට අපි කියනවා brute force attack එකක් කියලා. ඉතින් මේකෙදි ඩික්ෂනරි ඇටැක් එකේ පාස්වර්ඩ් එක නැතුනොත් හොයාගන්න වෙන්නේම නැහැ. නමුත් brute force attack එකේදී දවස් ගානක වැඩ කම්පියුටරේ සෑහෙන රත් වෙනවා. මොලේට සෑහෙන මහන්සි මේ වගේ දේවල් කරද්දී සාමාන්‍ය i5 කම්පියුටර් එකක් තියෙනවනේ අඩුම. මෙහෙම කරලා කවදා හරි පාස්වර්ඩ් එක හොයාගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. මෙන්න මේකට තමයි අපි කියන්නේ brute force attack එක කියලා. අපි දැන් බලමු keylog එකක් කියන්නේ මොකද්ද කියලා. keylog එකක් කියලා කියන්නේ මෙහෙම කතාවක්. ඔයාගේ ෆෝන් එක ඔන්න ඉල්ල ගන්නව කවුරු හරි කෙනෙක් විනාඩි 5කට. මචං පොඩ්ඩක් දීපන් ෆෝන් එකේ මට කෝල් එකක් ගන්න කියලා. එයා මොකද කරන්නේ? ඔයාගේ ෆෝන් එකට ඔයා දන්නේ නැති ඇප් එකක් ඉන්ස්ටෝල් කරනවා. ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා ඒ ඇප් එක හංගන්න පුළුවන්. ගොඩක් වෙලාවට keylog apps ඉන්ස්ටෝල් කරාට පස්සේ හංගන්න පුළුවන්. හැංගුවම ෆෝන් එකේ පෙන්වන්නේ නැහැ ඇප් එකක් තියෙයි කියලා පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට අයිතිකාරය දන්නේ නැහනේ. ඔයා දන්නේ නැහැ. මේකෙදි මොකක්ද දන්නවද වෙන්නේ? ඔයා කාට හරි යවන මැසේජ්, ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන දේවල්, කීබෝඩ් එක ටයිප් කරන හැමදේම
ෆෝන් එකේ යම්කිසි ස්ථානයක රෙකෝඩ් වීමක් සිද්ධ වෙනවා කීබෝඩ් එකේ ගහන හැමදේම. මේකත් සුපිරි ක්‍රමවේදයක්. මේකෙන් පුළුවන් කෙනෙක්ගේ Facebook එකේ පාස්වර්ඩ් එක ගන්න, TikTok වල පාස්වර්ඩ් ගන්න, බැංකු account වල විස්තර ගන්න, ඒ වගේ ගොඩක් දේවල් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මේ කියලා දෙන හැමදේම තමන්ගේ ආරක්ෂාවට විතරයි පාවිච්චි කරන්නේ. කාටවත් හිංසාව පීඩාවක් කරන්න භාවිතා කරන්න එපා. මේ වගේ දේවල් තියෙනවා කියලා දැනගන්න විතරයි මේ දැනුම ලබා දෙන්නේ. එතකොට දැන් කීලෝගේ ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ කවුරු හරි කෙනෙක් Facebook එකට ලොග් වෙනවා. ලොග් වෙනකොට ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි ගහලා තියෙනවා. ඊට කලින් යාට ගහලා තියෙනවා Facebook කියලා ගහලා තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එක ගහලා තියෙනවා, පාස්වර්ඩ් එක ගහලා තියෙනවා. අන්න ෆෝන් එකේ යම් කිසි ස්ථානයක ඊමේල් එක සේව් වෙනවා, පාස්වර්ඩ් එක සේව් වෙනවා. ඊට කලින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා Facebook කියලා ඒක තියෙනවා. එතකොට කෙනෙක්ට Facebook එකේ ලොග් වීමේ හැකියාව තියෙනවා කීලොග් එකක් හරහා. ඒ වගේම තමයි ඔයාලා WhatsApp එකේ යවන මැසේජස්, ඊට පස්සේ Facebook එකේ යවන මැසේජස් මොනවද කියලා ටයිප් කරපු හැමදේම මේකෙදී රෙකෝඩ් වෙනවා. ඒකෙන් හින්දා මේ කීලොග් කියන දේ අපට ඊටාම හානිකර මෘදුකාංගයක් ලෙස අපට දකින්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙනවා කීලොග් එක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද, මේක භාවිතා කරන්නේ කොහොමද කියලා දෙනවා. ඒ වගේම අපටම කියලා කීලොග් එක හදාගන්න විදියත් මම ඔයාලට කියලා දෙනවා. අපි දැන් බලමු මොකද DOS attack එකක් කියන්නේ කියලා. DOS attack එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමුකෝ ඔන්න මන් දානවා සුපර් මාකට් එක. ඔන්න සුපර් මාකට් එකේ, ඒ කියන්නේ සුපර් මාකට් එක කියලා කියන කඩයක්නේ. ඔය කාගිස් එක, කීල්ස් එක වගේ එකක් මාත් දානවා. හරිද? ලහිරු ෆුඩ් සිටි කියලා. එතකොට මේකට ඔන්න එනවා මිනිස්සුયો උදේ පාන්දර වෙනවා. මිනිස්සුયો 500ක් විතර ඉන්නවා. කඩේ පිරලා ඉන්නවා මිනිස්සුયો 500ක් විතර. දැන් මම එන හැපි එකේ තමයි ඉන්නේ. මිනිස්සුયો 500ක් විතර උදේ පාන්දර ඉන්නවා. පාන්දර ඉඳලා මොකද වෙන්නේ? හවස 5 වෙනකොට එකෙක්වත් බඩු ගන්නේ නැතුව මේකෙන් යනවා. ඇත්තටම බඩු ගන්න ආපු යවට මොකද උනේ? උන් ඇවිල්ලා බලනවා අම්මට සිරි සෙනග වැඩි කියලා මොකද කරන්නේ? අල්ලපු කඩේට යනවා. දැන් මොකද වෙන්නේ? මෙහෙම වුණාට පස්සේ මට කඩේ වහන්න වෙනවා. දැන් කතාව ඔයාලට තේරෙන්නේ නැති මොකද්ද කියලා DOS attack එකේ වෙන හානිය. ඒකේ හානිය සුළුපටු නෑ. වෙබ්සයිට් එකක් කරන කෙනෙක්ට ඇති කරන දැඩිම බලපෑමක් තමයි DOS attack එකක් කියලා කියන්නේ. දැන් මම ඔයාලට පැහැදිලි කරන්නේ මම කඩයක් දානවා. කඩේට උදේ පාන්දර මිනිස්සු 500ක් එනවා. හවසට මිනිස්සු 500ම හවස 5ට විතර යනවා. එකෙක්වත් බඩු ගන්න නැහැ. ඇත්තටම බඩු ගන්නේ නේ එකට මොකද වෙලාන්නේ? පොලිම වැඩි. අම්මට සිර පොලිම වැඩි. මේකෙන් ගන්න අල්ලපු කඩෙන් ගන්නවා කියලා යනවා. එතන මොකද වෙන්නේ? මං කාලයක් දවස් 10ක් 15ක් කොහොම කඩේ අරන් ඉන්නවා. වැඩක් නැහැ. මට පාඩුයි. මම කඩේ වහලා දානවා. ඔන්න ඕක තමයි වෙබ්සයිට් කරන කට්ටියන්ට වෙන්නේ. මේ DOS attack එකකින් හින්දා වෙබ්සයිට් එක පාලනය කරගන්න බෑ. අධික ප්‍රමාණය වෙබ්සයිට් පිවිසෙන්න එනවා. එතකොට වෙබ්සයිට් එක ඩවුන් වෙනවා. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ඔක වෙන්නේ බොට්ල දාලා. ඔකට බොට්ල තියෙනවා. අපිට ඉන්ටර්නෙට් එකේ ගන්නක් තියෙනවා. අපිටම කියලා බොට්ල හදා ගන්නත් පුළුවන්. එතකොට අධික ප්‍රමාණයේ වෙබ්සයිට් එක එනවා වගේ පේනවා. එතකොට වෙබ්සයිට් එක ගොඩාක් මහන්සි වෙනවා. ඒක දරා ගන්න බැරුව වෙබ්සයිට් එක ඩවුන් වෙනවා. ඉතින් මේ වගේම ක්‍රියාවලියක් තමයි DDoS attack එකේ වෙන්නේ. ඒකෙදි වෙන්නේ එක පරිගණකයකින් නෙවෙයි එල්ල කරන්නේ. මේකෙදි හැකර් කරන්නේ මොකක්ද දන්නවද කරන්නේ? හැකර්ලා වෛරස් එකක් විදිහට ලෝකේ වෙන කම්පියුටර්ස් ගොඩකට යවනවා. යවලා අදාළ පරිගණකයට අර ඔක්කොම පරිගණක වලින් එක සැරේ පිවිසෙන විදිහට හදනවා. ඒ DDoS attack එකකින් ලේසියෙන් බේරෙන්න බෑ. වෙබ්සයිට් එකට අනිවාර්යෙන් ෂුවර් ෂොට් වෙබ්සයිට් එක ඩවුන් වෙනවා. මොකද කරන්නේ? හැකර් බලනවා ලෝකේ තියෙන පරිගණක 100ක් විතර ගන්නවා. 100 නෙවෙයි වෛරස් එක දානවා පරිගණක 1000කට විතර. දැම්මට පස්සේ හැකර් සතුව තමයි දැන් වෛරස් එක අපිට 1000ක විතර රන් වෙනවා. හැකර් මොකද කරන්නේ? තමන්ගේ පාලනයේ තමයි වෛරස් එක තියෙන්නේ. අර පරිගණක 1000යින්ම එක සැරේට යවනවා එක වෙබ් අඩවියකට. එතකොට මේ වෙබ් අඩවියට හිතා ගන්න බෑ මේක ඇත්තටම හැකර් කෙනෙක්ගේ ක්‍රියාවලියක්ද ඇත්තටම මිනිස්සු එනවද කියලා හිතා ගන්න බෑ. ඕක තමයි DDoS attack එක කියලා කියන්නේ. එතකොට වෙබ්සයිට් එක ඩවුන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් කොහොමද සිද්ධ කරන්නේ කියලා ඔයාලට මම අපේ ක්ලාන්තිය තුලදී මම කියලා දෙනවා.
මේව කියලා දෙන්න කාටවත් හිංසාව පීඩාවක් කරන්න නෙවෙයි. අපේ දැනුම සඳහා අපේ වෙබ් අඩවි ආරක්ෂා කරගන්න විතරයි මම මේ දැනුම ලබා දෙන්නේ. අපි දැන් බලමු ලෝකයේ ඉන්න හැකර්ස්ලා වර්ග කවුද ඉන්නේ කියලා. කට්ටියක් ඉන්නවා කළු පාට තොප්පිය දාන හැකර්ස්ලා. ඒ කියන්නේ මේ කට්ටිය වැඩ කරද්දී කළු පාට තොප්පියක් දාගෙන වැඩ කරනවා කියන එක නෙවෙයි. මෙතෙන්දී අදහස් කරන්නේ සංකේතාත්මකව දෙයක්. සංකේතයක් විදිහට අපි කියනවා මේ කට්ටිය කළු පාට තොප්පිය තමයි දාන්නේ කියලා. මේ කළු පාට තොප්පිය දාන හැකර්ස්ලා නීති විරෝධී අය. මෙයාලා කරන්නේ පද්ධතියකට පිවිසිලා එහෙම නැත්නම් කාගේ හරි Facebook එකකට පිවිසිලා කාගේ හරි බැංකු account එකකට පිවිසිලා එහෙම නැත්නම් බැංකු ජාලයකටම පිවිසිලා ඒ තියෙන දත්ත විනාශ කරමින් එහෙම නැත්නම් මුදල් සොරකම් කිරීම දත්ත ලබා ගැනීම වගේ දේවල්. මේක නීති විරෝධී ක්‍රියාවලිය දඬුවම් රජයෙන් දඬුවම් ලබන්න වෙනවා. හරිද? තව කට්ටියක් ඉන්නවා white hat hackers-ලා. ඒ කියන්නේ මෙයාලා දාන්නේ සුදු පාට තොප්පිය තමයි දාන්නේ. ඒකෙදිත් එහෙමයි. මෙයාලා වැඩ කරද්දි සුදු පාට තොප්පියක් දාගෙන වැඩ කරනව නෙවෙයි සංකේතයක් විදිහට අපි කියන්නේ සුදු තොප්පිකාරයෝ කියලා. මෙයාලා කරන්නේ Google ආයතනයේ, Facebook ආයතනයේ, Microsoft ආයතනයේ වගේ ප්‍රධාන පෙළේ ආයතනවල මෙයාලා වැඩ කරනවා. මාසෙට ලක්ෂ 10 15 වගේ ලොකු වැටුපකට තමයි මෙයාලා වැඩ කරන්නේ. මෙයාලා කරන්නේ පද්ධතිවල තියෙන දෝෂ හොයාගෙන තමන්ගේ තියෙන හැකියන් බුද්ධිය පාවිච්චි කරලා පද්ධතිවල තියෙන දෝෂ හොයාගෙන ඒවා නිවැරදි කරන එක තමයි කරන්නේ. ඉතින් මේක තමයි හොඳම දේ සුදු තොප්පි කාර්යයන්ගේ ජොබ් එක. හරිද? white අපි කියනවා white hat hackers-ලා කියලා. තව කට්ටියක් ඉන්නවා අලු තොප්පිකාරයෝ කියලා. මේ අලු තොප්පිකාරයෝ කියලා කියන්නේ මේ ආතල් එකට තමයි හැක් කරන්නේ. ඒ කියන්නේ ඕන කාගේ හරි Facebook account එකක් හැක් කරනවා. එහෙම නැත්නම් කාගේ හරි වෙබ්සයිට් එකක් හැක් කරනවා. කාගේ හරි පද්ධතියකට රිංගනවා. රිංගලා වෙබ්සයිට් එක රිංගලා මේකේ පෙන්නනවා තමන්ගේ දක්ෂතාවය පෙන්නනවා. මට පුළුවන් හැක් කරන්න කියලා දක්ෂතාවය පෙන්නනවා. හැබැයි පද්ධතියේ තියෙන දත්ත විනාශ කරන්නවත් account වල තියෙන සල්ලි දාගන්න එකවත් නීති විරෝධී ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැහැ. තමන්ගේ දක්ෂතාවය පෙන්වනවා. පෙන්නලා ඉවරලා කියනවා මගේ හැකියාව මම පෙන්නුවා. මගේ මෙන්න මේ account එකට සල්ලි ටිකක් දාන්න කියලා කියනවා පොඩි තෑග්ගයක් විදියට දෙන්න කියලා. හැබැයි ඔයාලා නම් ඕක කරන්න යන්න එපා. තෑග්ගක් විදියට සිරදනුවමක් උනත් දෙන්න පුළුවන් හින්දා නීති විරෝධී පිවිසීමක් නේ. ඒකින්ද අලුත් ඔප්පිකාරයෝ කරන දේවල් black hat hackers-ලා කරන දේවල් කරන්න යන්න එපා. white hackers-ලා ඒකම නැත්නම් සුදු තොප්පිකාරයෝ කරන දේවල් කරාට අවුලක් නැහැ. එහෙම නැත්නම් තමන්ගේ දැනුම තියාගෙන පාඩුවේ ඉන්න එක තමයි හොඳම දේ. දැන් ඔයාලට hackers-ලා ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් තව hackers-ලා වර්ග ඉන්නවා. ඒව ගැන මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ඒ වගේම තව එකක් තියෙනවා. ඔයාලට කියලා දෙන්න. split kids-ලා කියලා. මෙයාලට මේ හැක් කරන්න කෝඩින් පිළිබඳව ලොකු දැනුමක් නැහැ. ඔය කාගේ හරි හැක් කරන කෙනෙක්ගේ ලබාගත්තු software පාවිච්චි කරලා එහෙම නැත්නම් කෝඩ් පාවිච්චි කරලා එහෙම නැත්නම් ඔය මම ලබා දෙන කෝඩ්ස් තියෙනෝනේ අන්න ඒ වගේ දේවල් කරලා භාවිතා කරමින් හැක් කරන කට්ටියට අපි කියනවා ස්ප්‍රිට් කිඩ්ස්ලා කියලා. මේ කට්ටියත් ඉතින් සාමාන්‍යයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් පුද්ගලයන්. දැන් ඔයාලට ethical hacking ගැන පැහැදිලි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ හැම කාරණාවක්ම මම එකින් එක අරගෙන තවදුරටත් විස්තර කරනවා ඉදිරි දිනවලදී. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් මට කතා කරන්න මගේ දුරකථන අංකය ඔයාලා දන්නවා 078යි 97යි 62යි 500. ඉතින් මේක ඔස්සේ ඔයාලට කතා කරලා තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මම අද බලාපොරොත්තු වුණේ ethical hacking පිළිබඳව පැහැදිලි පුළුල් අවබෝධයක් ඔබට ලබා දීම පමණයි. ඉතින් මතක තබා ගන්න යුතු තවත් විශේෂ කාරණාවක් තියෙනවා. 2007 අංක 24 දරන පරිගණක අපරාධ නීතිය අනුව වෙනත් පරිගණක වලට අනවසරයෙන් පිවිසීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා මතක තබා ගන්න. ඒකින්ද මේ දැනුම කාටවත් හිංසාවක් පීඩාවක් කරන්න භාවිතා කරන්න එපා. මේව පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ ආරක්ෂාවට විතරයි. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. එහෙනම් මම අදට ඔබෙන් සමුගන්නවා. එහෙනම් අපි ඉදිරි දිනකදී ආයිමත් හමු වෙමු. ආයිබෝවන්.